අපේ ජීවිත වෙනස් වෙච්ච හැටි නේ. කසඩ ජීවිත ගත කරගෙන හිටපු අපි. කියන්නේ කසඩ ජීවිත කියන්නේ පින්වතුනි පවුලක් අරන් මේවත් කොහෙන් හරි ගෑනු කෙනෙක් හොයාගෙන. ඒ ගෑනු කෙනාට දරුවෝ දෙතුන් දෙනෙක් හදලා. ලෝකෙම තියෙන සල්ලි ටික අනිත් උන්ට හෙන ගැහුණක් කමන්නේ නැහැ කියලා. ලෝකෙම තියෙන දේවල් හරි හම්බ කර කර තමන් ගාව ගොඩ ගහගෙන. අනිත් මිනිසුන්ට ගෑස් තිබ්බත් එකයි නැතත් එකයි අපි කාලේ ඉන්න ඕනේ කියලා මාස 3ක විතර හරියන්න ගෑස් ගෙනත් තියාගෙන. මාස 3ක විතර හරියන්න හාල් ගෙනත් තියාගෙන මෙහා ගෙදර එකා බඩගින්නේ මොකද සුපර් මාකට් එකේ හාල් නැහැ මොකද මෙහා ගෙදර එක්කන සල්ලි දෙනවා ගොඩ. එයා එහෙම ගෙනත් තියාගෙන. ඔන්නෝම මහා කසඩ ජීවිත ගත කරපු අපි අද භාග්‍යවතුන් වහන්සේගෙන් මහා යහපතක් කරගෙන තියෙනවා. අද බොහොම සුද්ධවන්ත ජීවිත ගත කරනවා. ಜಾති කවදාකවත් ගිහියෙක් වෙන්න ඕනද? එහෙම කියලා පින්වතුනි ඔබට අපහාස කරනවා නෙමෙයි. ඔබට උදව් කරනවා පින්වතුනි මේ තත්ත්වෙ මෙදෙන්න. ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතේ හැටියට. අමනාප වෙන්නේ නැතුව කල්පනා කරලා. නේද? ඔබ හිතලා බලන්න පින්වතුනි ඔබගේ ජීවිතේ මට නම් දැනෙන්නේ මහා පුදුම අවාසනාවක්. සමාවෙන් එහෙම කියනවට පින්වතුනි ඒකට හේතුව ඔබගේ ජීවිතේ මගේ ජීවිතය අතර ලොකු වෙනසක් දකින්න නිසා මට අද එහෙම කියන්න පුළුවන් පින්. මම හෙවත් මේ මහා සංඝයා ගත කරන්නේ පින්වතුනි මහා පුදුම වාසනාවන්ත ජීවිතයක්. ඒ වාසනාව කොච්චරද කියලා කියන්න බෑ.